මූල්‍ය ස්වෛරී නිර්මාණය සඳහා වන අධි සංඛ්‍යාත ద్వාරයට සාදරයෙන් පිළිගනිමු. අද ඔබ මුදල් පසුපස හඹා යාම නවතා එය ආකර්ෂණය කර ගැනීමට පටන් ගන්නා දිනයයි. බොහෝ අය ධනය ප්‍රකාශ කිරීමට අසමත් වන්නේ ඔවුන් අවශ්‍යතාවයේ සිට කතා කරන බැවිනි. අද අපි ඇති සිට කතා කරමු. ගැඹුරු හුස්මක් ගන්න. ඔබ හුස්ම ගන්නා විට සෑම ණයකම බර, සෑම මූල්‍ය කනස්සල්ලක්ම සහ සෑම සීමිත විශ්වාසයක්ම මෙම ස්වර්ණමය වාතාවරණයට දියවන ආකාරය සිතන්න. ඔබ සොයන්නෙකු නොවේයි. ඔබ චුම්බකයෙකි. 888 හර්ට් සංඛ්‍යාතයේ අනුනාදය දැනෙන්න දැනටමත් ඔබේ සෛල බහුලත්වයේ කම්පනය සමග පෙළ ගැස්වීමට පටන්ගෙන ඇත. ඔබ පවතින නිසාම ඔබ ධනයට සුදුසුයි. අපි දැන් 3, 6 සහ 9 අනුපිළිවෙල සක්‍රිය කරන්නෙමු. ඔබේ මනසෙහි දැන් ඔබ ඉදිරියේ විවර්ත වන ආදායම් මාර්ග 3ක් සිතින් මවා ගන්න. ඒවා වෙහිසකින් තොරව ප්‍රීතිමත් සහ අනන්තයි. තත්පර 5ක් විරාමයක් තබන්න. දැන් ඔබේ අභ්‍යන්තර ශක්තිය සහ ඔබේ නව මූල්‍ය ලෝකයේ සමගිය නිරූපණය කරන ලීවර 6ක් ඔබ ඉදිරිපත බලන්න. ඒවා ඇදින්න. ඔබ එසේ කරන විට ඔබ වටා වැටෙන කාසි තද රන් වැස්සක් බවට පත්වන ආකාරය නරඹන්න. තත්පර 5ක් විරාමයක් තබන්න. අවසාන වශයෙන් අපි 9ට යමු. ඔබේ ජීවිතයේ විවර්ත වන කුටි 9ක් ඉතිරි කිරීම, ආයෝජන, තෑගි සහ අවස්ථා සියල්ල උතුරා යනතෙක් පිරී යන බව සිතන්න. මෙම ධනය දැන් ගලේ තබා ඇත. එය ඔබේ ස්වාභාවික තත්ත්වයයි. රන් වැටීම නරඹන විට මෙම සත්‍යයන් ඔබේ සත්‍ය බව පත්වේවා. මම විවෘතයි සහ ලැබීමට සූදානම්. මුදල් යනු ඉහළම යහපත සඳහා මා භාවිතා කරන උදාසීන ශක්තියකි. වෙළඳපොළට මගේ වටිනාකම දිනපතා වැඩි වෙමින් පවතිනවා. එය කෙසේද යන්න දැනගැනීමේ අවශ්‍යතාවය මම නිදහස් කරන්න. එය මෙහි ඇති එයම මම විශ්වාස කරන්න. මම මිලියන ගණනකට ආරක්ෂිත සහ ස්ත්‍රාවර භාජනයකි. මෙම ධනයේ සැනසීම අත්විදින්න. එය බරක් නොවේ. එය ඔබේ නිදහසයි. විශ්වයේ සීමිත පයිකක් නොවේ. එය අනන්ත සාගරයකි. ඔබ විශාල බාල්ඩියක් ගෙන ඇවිත් ඇත. ඔබ දැන් ඔබේ අභ්‍යන්තර තත්ත්වය ඔබේ අපේක්ෂිත බාහිර තත්ත්වයට ගැලපෙන පරිදි මාරු කර ඇත. මෙම මිනිත්තු 5 පෙළ ගැස්ම ඔබේ RAS පෙරළම නැවත ලියා ඇත. ඉදිරි දින 33 සඳහා මෙම ద్వාරයට ආපසු යන්න. අද ඔබේ ආන් භාවිත ක්‍රියාව සරලයි. නව ධනය සඳහා ඔබ නිර්මාණය කරන රික්තය නිරූපණය කිරීමට ඔබේ නිවසේ එක් භෞතික අවකාශයක් පිරිසිදු කරන්න. ඔබේ චුම්බක ආකර්ෂණය ශක්තිමත්ව තබා ගැනීමට මෙම නාලිකාවට දායකත්වයක් දරන්න. ඔබේ ධනය එන්නේ නැහැ. එය දැනටමත් මෙහි ඇත. එය එසේයයි.